ආයිබෝවන් සුබ දවසක්. මම හිතන්නේ බලවින්න ප්‍රදේශයේ විද්‍ය කාඩ්බෝඩ් පෙට්ටියක තියෙන මේ රුකුලක් අපි පෙට්ටිගත කිරීමට සූදානම් වෙලා මේ මොහොතේ ඉන්නවා. ඉතින් මේ නිවසේ මාත්මෙන් කීප දෙනෙකුත් ඉන්නවා මේ පසුබිමේ. මම හිතන්නේ ඉස්සරහට දකින්න පුළුවන් වෙයි. ඉතින් ඒගොල්ලෝ අහනවා මේ පෙට්ටිගත කියන්නේ රුකුලක් පෙට්ටිගත කරන්නට පෙර අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. එහෙනම් අපි මේ ටික හඳුනා ගනිමු. අපි මේකට කියනවා මීනස් පෙට්ටියේ වහලේ කියන වහලේ. ඒක මීනස් පෙට්ටියකට අවශ්‍ය තියෙනෝනේ මේ වගේ පිළිවෙලකට මේ හතර කොනේ කැරි හතරක් තියෙනවා. එතකොට මේ අපි පෙට්ටිගත කරාට පස්සේ මැස්සන්ට කුසුම ගන්න වාසාස්ත්‍රය ලැබෙන්න තියෙන ඒ උපකරණ කැරි හතරක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ පෙට්ටියට අපි මැස්සට දැම්මට පස්සේ මේ වහලෙන් මේක පාවිච්චි වෙන මේ විදිහට වහනවා. ඊට පස්සේ මීනස් පෙට්ටියේ තියෙනවා මේ වගේ තව කොටසක්. ඒකට අපි කියන හුලන් ලැල්ල කියලා. ඒක තියෙනවා සිදුරු පහක්. සිදුරු පහෙන් තමයි මේ වාතය මේකට ඇතුල් කරලා මේ මැස්සන්ට ලබා දෙන්නේ. එතකොට මේක මෙහෙම තිබ්බට පස්සේ මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්නේ. මම කොනේ කැලි හතරක් තියෙනවා කියලා. ඒ කැලි හතර අස්සෙන් වාතය ඇතුල් වෙනවා. වාතය ඇතුල් වීම හරහා මේ සිදුරු හතරෙන් පහෙන් වාතය සම්පූර්ණ පෙට්ටියට ලබා ගන්නවා. ඊට පස්සේ අපි මේකට කියනවා පැණි පෙට්ටිය කියලා. මේ පැණි පෙට්ටියේ පැණි රාමු මේ තියෙන්නේ. මේක තියෙනවා රාමු 8ක්. මේක තමයි ඒගොල්ලෝ පැණි ගබඩා කරන කොටස. මේක තියෙනවා පැණි පෙට්ටි දෙකක්. පැණි පෙට්ටි දෙකක් තියෙනවා. මම මේක පෙට්ටියක තමයි පැහැදිලි කිරීමක් කරේ. මොන වර්ධන කාලය කියලා අපිට අවස්ථාවක් වෙනවා. වර්ධන කාලය තුල ඒගොල්ලෝ අම්මා නැත්නම් රජිනී වඩ වැඳලා වැඩකාර මැස්සියන් ඊටවට රජිනී ඉන්නෝ පිරිමි මැස්සි කියලා වර්ග තුනක් ඉන්නවා. මේ මැස්සි වර්ග තුනක් ඉන්නවා. ඒ තුන විසින් තමයි මේ පෙට්ටිය පාලනය කටයුතු වැඩකාරියන් විසින් කටයුතු කරනවා. අම්මා ඉන්නේ බිත්තර දාලා ජනදහනය බෝ කිරීමට පමණයි. ඒත් පිරිමි මැස්සගේ වෙන්නේ පත්ති වැටීම පමණයි. වැඩකාර මැස්සියන් තමයි මේ ජනපදයේ තුල සියලුම දේ පරිපාලනය සිදු වෙන්නේ. ඊට පස්සේ මේකට කියනවා පිලා පෙට්ටිය කියලා. එතකොට මේ පිලා රාමුවක් ගත්තාම මේ රාමු දෙකක් පරතරය තමයි මේ තියෙන්නේ. දෙකක පරතරයක තමයි මේ හදලා තියෙන්නේ. එතකොට මේක තමයි අම්මා බිත්තර දාලා වර්ගය බෝ කිරීමට අවශ්‍ය සියලුම දේ සම්පාදනය වෙන්නේ. ඊට පස්සේ මම කිව්වා මේකේ පැණි වද බඳිනවා කියලා. මේකෙන් ග්‍රෑම් 400ක් 450ක් පැණි කුට්ටියක් තමයි බඳින්නේ. ඒක මේකෙන් බෝතල් 5ක් හෝ 4මාරක් අපිට පැණි වාරයේදී ගන්න පුළුවන්. මේකට කියනවා අපි කියවනේ පිලා රාමු කියලා. මේක තියෙනවා පිලා රාමු 8ක්. මේකේ 8ක් තියෙනවා. මේකේ පැණි රාමු 8ක් තියෙනවා. මේකට අපි කියනවා බෙදුල් ඇල්ල කියලා. අපි කියමු දැන් ජනපදයේ රාමු 4කට විතරයි මැස්සෝ ඉන්නේ වද දෙන්නේ කියලා. ඒකට අපි මේකෙන් එක රාමුවක් ඉස්සරහට දීලා මේකෙන් කොටු කරනවා. මේක උෂ්ණත්වයක් රඳා පවත්වන්න මේ පරිසරය හදාගෙන මේ බෙදුල් ඇල්ල. ඊට පස්සේ අපි කියනවා මේකට පතුල් ඇල්ල කියලා. පතුල් ඇල්ල කියන්නේ මේක නැත්තම් මේකට කියනවා අපි රෙජින ගේට්ටුව. රෙජින බැහැර කිරීමේ තහඩුව නැත්තම් ගාඩ්පටි කියලා කියනවා. ඒතකොට ගාඩ්පටි අපි මැස්සන්ට එහාට මෙහාට යන්න පුළුවන් වෙන මේ විදිහට ගාඩ් එක සකස් කරනවා. රාත්‍රී කාලේට අපිට ඕන නම් ඉස්සලඹයාගේ හානිය අවම කර ගැනීම සඳහා 6:45 විතරකට මේක අනිත් පැත්තට දාලා වහන්න පුළුවන්. උදේ කාලේදී මෙහෙම කරනවා. රාත්‍රී කාලේදී මේ විදිහට ඊට වහනවා. ඊට පස්සේ ඒක තමයි පැහැදිලි කිරීමක් කරන්නේ. මේක අපි කියනවා වර්ධන පෙට්ටිය කියලා. මේක රාමු 4යි තියෙන්නේ. මේකේ පැන් රාමු 4ක් තියෙනවා. පිලා රාමු 4ක් තියෙනවා. මේ කිව්ව ආකාරයට මේකේ තිරුම දේ ඒ ආකාරයට තියෙනවා. අපි එනම් මේගොල්ලන්ගේ නිවසේ තියෙන රුකුලක් කාඩ්බෝඩ් පෙට්ටියක එතනට ළඟා වෙනවා. මේකට අපි කියන දුම් විසිරණය කියලා. මේක පොළොව දාලා හදලා තියෙන මේක අර ඔයගොල්ලන් ගමේ අම්මල් වලින් තියෙන වයින්මක ඒ වගේ කොටසයි මේක. මේ මලන බෙදර තහඩුවක් මේ ටැංකියේ තියෙන. ඒක ටැංකියේ මේ වහලා ඉතින් දුම් විසිරුවා හරිනේ. මේ අවට තියෙන කුරුඳු මණ්ඩි.
පුරුදු මණ්ඩි තියෙන කොට තමයි මේක කහ පාට වෙන්නේ වද. මේක තියෙනවා වැඩගත්ම කොටස මේක තමයි. ඒකට මේ රුකුලක අපි පිටිගත කරන්නට කලින් දැනගත යුතු කරුණක් තියෙනවා. මේ තියෙන පැණි අඟල. මේ වදේ තුල පැණි අඟලක් තියෙනවා. ඊට පස්සේ අඟලට පහළින් තියෙන පරාග අඟල. ඔගොල්ලෝ දකින්න ඇති උදේට අර ඒගොල්ලන්ගේ අත්වල කකුල් වල දවටගෙන එනවා කොටසක්. ඒ දවටගෙන එන පරාග ටික තමයි මේ තියෙන තැම්පත් කරන්නේ. ඊට පස්සේ තියෙනවා මේ රැජිනි විසින් දාන බිත්තර ටික. මේ තියෙනවා දවස් බිත්තර තියෙනවා දවස් දෙකේ තුනේ මේ සම්පූර්ණ දවස් 6 විතර වෙන්න ඒ තමයි මේ සීල් කරලා තියෙන දොරවල් බහලා තියෙන. ඒකට කැමරාවට පෙනී ගන්නයි. මේක තියෙනවා මේ සුදු පාට කොටස් තියෙන මේ ඇතුලේ. මේ දවස් 3 දවස් 5 විතර. මේ අම්මා දාපු විතර තමයි මේ කොම් තියෙන්නේ. වැඩකාරියන් විසින් දානවා මේක ඉඩකඩ නැතුණු උසර විතර දාන මේක නෑ පිරිම් විතර එහෙම නෑ. වැඩකාරිය දාපු විතර නෑ කොම් තියෙන්නේ අම්මා දාපු. Ini dia lah. Lagi dia. දැන් මේක පැණි තියෙන හේතුවක් නැහැ මේ පැණි නැහැ මේ කාලේ. අහේනි කාලේ කියනවා. ඒ අවස්ථා තුනක් තියෙනවා මේ මෙස්සගේ වර්ධන කාලේ පැණි වාරේ අහේනි කාලේ. අහේනි කාලේ කියන්නේ මේ ගස්වල මල් එකක් ගහක වෙනත එක්මනික නැහැ. ඒකට කෑම හිඟයි. කෑම සංකේත අඩුයි මේගොල්ලෝ. ඒකට
කෑම අඩු වෙනකොට අම්මා බිත්තර දාන එක ප්‍රමාද කරනවා. මේ කැනින් තැන්න බිත්තර දාලා තියෙන මේ මාස යන්නේ සම්පූර්ණ මේ වදේ පිරෙන බිත්තර දෙමින්. මේකේ තියෙනවා. ඉතින් මෙස්සින් නැමි. වැඩකාර මෙස්සින් විතරයි ඉන්නේ. ඊට පස්සේ අපි මේ වදේ කපාගෙන සාමූහකට සම්බන්ධ කරන මොහොත. මේ පිලා රාමුවට වඩා මේක විශාලත්වයෙන් වැඩි. ඒකට අපි මේ පිලා රාමුවට ගැලපෙන විදිහට මේක මේ විදිහට කපා ගන්නවා. මේක ඇත්තට ඒ විදිහට කපා ගන්නවා. මේ පැත්තේ බිත්තර වලට හානි නොවෙන්න මේකත් කපා ගන්නවා. ඊට පස්සේ අපි උඩු අත පැත්ත මේ පැත්තේ උඩට තියන්නේ අපි මේ පැත්තට මේක තියන්න. ඒකට වදේ තිබුණේ කොහොමද උඩටද? ඒකට උඩට තිබුණොත් පැත්ත තමයි මේ පැත්තේ. මේකේ ඝනත්වය වැඩි මේකේ ඝනත්වය අඩුයි. ඒකට අපි අඩුවෙන් තියලා තියෙන මේ ප්‍රමිතියට තියෙන මේක අපිට වදේ පුට උස නම් මේකෙන් උසලා ඉර කරගන්න තමයි ඒක තියෙන්නේ. හරි. ඉතින් බලන්න මේ වද හසුරුවනකොට අපේ මිස්සේම දැන් මේ පාලකියෝනේ. මෙයත් පාලකෙක් මෙයත් පාලකෙක්. ඒකෝ මේ දෙන්නට දැන ගැනීම සඳහා මම මේ ටික පැහැදිලි කිරීමක් කරනවා. දැන් මේ වදේ කපාගත්ත දේ අපි රාමුවට සම්බන්ධ කරලා ඉවරයි. ඊට පස්සේ අපි මේ දෙපැත්තට අපි කියන කන් දෙක කියලා. කන් දෙක. මේ කන් දෙක අල්ලගත්තා. මෙහෙම කරලා හැරෙව්වා. මෙහෙම කරලා පෙළුවා. ඒකට දැන් අපි දැන් මේ ජනපදයේ අපිට වද පරීක්ෂාවකට ගියාම මේ ඒගොල්ලෝ විසින් බඳගෙන තියෙන වදයක් කියනවා මෙහෙම කරුවොත් මේක කඩාගෙන හැලෙනවා. ඒකට තමයි අපි මෙහෙම බලනකොට දැන් වද පරීක්ෂාවකට මෙහෙම කරලා බැලුවා. මෙහෙම බැලුවා. පාත් කිරුවා. මෙහෙම බැලුවා. එහෙම කරුවා. ඊට පස්සේ මෙහෙම කරලා පෙල්ලන්න පුරුදු වෙලා ඉන්නේ. පෙල්ලනකොට මේක මෙහෙම ගන්න. ඒතර කොයිලාවකත් අපි විසින් මේක මෙහෙම වෙන්නේ නැහැ. දැන් මේ පට්ට දෙක තියෙන නිසා මේක ඉතිරි වෙලා තියෙනවා. ඒකට පට්ට නැති වදයක් නම් අපි මේ විදිහට පාවිච්චි කරන්න ඕනේ, පාලනය කරන්න ඕනේ, ওই විදිහට පෙල්ල ගන්න. මේ වැදගත් කරුණු ටිකක් ඔය කිව්වේ.
මේ ඉටි නිස්පාදන සමරකයි කියන ගමයි මේ ඉටි ගේන්නේ කොහොල්ල ගස්සුන් يعني පොස් ගහින් අරින්නේ කියලා. ඒක තරුණ දැන් අද බිහිලා එන දරුවා සතියක් විතර යනකොට එයා තමයි මේ ඉටි හදන්නේ ඔළුවේ. ඇඟින් ගන්නවා. ඉටි ග්‍රන්ථි වෙනම තියෙනවා කියලා. නිස්පාදනය කරා. ඒකට පරණ වැඩකාර මෙස්සු තමයි මේ මුර කරන්නේ. ආරක්ෂාව දෙන්නේ. ඒක පරාග ගේන්නේ යවන්නේ ඔක්කොම පරණයි. අලුත් අය තමයි වද ක්ලීන් කරන්නේ, සුදු පවිත්‍ර කරන්නේ, අම්මට පවන් සලන්නේ, කැම කවන්නේ, නාවන්නේ ඔක්කොම අලුත් අය. Kalau betul tapi sini apa sih? කන්නේ නොකරම Itu deh. ලෙලක නේ ලෙලක. ගන්න මේක වෙන්නේ මෙයා. අපි කරපු වැඩින් මේ සාර්ථකයි.